හයි යාළුවනාලට කොහමද ඔන්න ඉතින් ඔයාලා ගොඩාක් ආදරෙන් එකතු කර ගන්නවා සාෂාස් කිචන් වෙත. ඉතින් අදත් රසම රස රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම මෙන්න මේ විදිහට බිත්තර 6ක් අපි භාජනයකට කඩාගෙන හොඳින් මික්ස් කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට මම එකතු කරන්නේ මිල්ක් මේඩ් ලොකු ටින් එකක්. ග්‍රෑම් 510 ටින් එකක් එකතු කරගෙන මෙන්න මේ විදිහට මික්ස් කර ගන්නව නැවතත්. ඔයාලට විස්ක් එකක් පාවිච්චි කරලා මේක කරගන්න පුළුවන්. ඉතින් channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ ළඟට තියෙන bell icon එක click කරන්න අමතක කරන්නත් එපා. ඉතින් ඔන්න ඊට පස්සේ මම එකතු කර ගන්නවා. වෙනලා තේ හැඳ එකමාරක්. ඉතින් ඒකත් හොඳට mix කර ගන්නවා. දැන් අපි හදන්නේ මේ කැරමල් එක හදා ගන්න. මෙන්න මේ විදිහට මම ග්‍රෑම් 100ක් සීනි අරගෙන තියෙනවා. pan එකක තියලා ඒකට වතුර දා ගන්නවා කප් එකක්. සීනිට යන්තම් වැහෙන ප්‍රමාණයට විතරයි අපි ගන්නෙ. ඊට පස්සේ මේක හොඳින් මික්ස් කරගන්න ඕනි. මික්ස් කරගෙන මෙන්න මේ විදිහට අපි කැරමල් එක මෙන්න මේ පාට එනකන් හදා ගන්නවා. ඉතින් භාජනයක් අරගෙන මෙන්න මේ විදිහට මේ කැරමල් එක මේ විදිහට දා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ලස්සනට එක හයි වෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන අපේ මිශ්‍රණය මේකට හලා ගන්න එක. ඉතින් හරි පරිස්සමට කරගන්න. ඉතින් ඔයාලට මේක හරියම ලේසියෙන් හදාගන්න පුළුවන් බර්ත්ඩේ පාටි එකකට, ඒ වගේම පොඩි පොඩි ෆන්ක්ෂන්ස් වලට අපිට ගෙදරදීම හදාගන්න පුළුවන් රසම රස ඩෙසර්ට් එකක් තමයි මේක. මේක අපිට පුළුවන් රයිස් කුකර් එකේ වතුර ප්‍රමාණයකට දාගෙන උහුමාලෙන් තඹ ගන්න. ඉතින් මේ විදිහට try කරලා බලන්න. හරියම ලේසි, ඉක්මනට හදාගන්න පුළුවන්. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. අන්න ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට හදලා බලලා කමෙන්ට් එකක් දාන්නත්. ඉතින් එහෙනම් තවත් අලුත් රෙසිපි එකකින් හම්බෙමු. එහෙනම් ගිහිල්ලා එන්නම්. good bye.